පාසලේ පටන් ගන්න තැන ලස්සන වෙල්යායක් වැදින් තමයි පාර වැටිලා තියෙන්නේ. ඉතින් මේ පාරෙන් මෙන්න මේ පැත්තට වෙන්න අපිට ඈතින් පේනවා නකල්ස් කඳුපන්තිය. බල හැමෝම ආදරය කරන රිවර්ස්ටන් තියෙන්නේ මේ නකල්ස් කඳුපන්තිය. ඉතින් ඒක බලන්න. මෙන්න මේ පැත්තේ පාරෙන් එහා පැත්තේ තියෙනවා ඊර්ෂ්‍යා කන්දේ කෙළවර. ඒ කන්දේම අපිට අතරම් පාඩ බලන්න පුළුවන්. අන්නේ පිළිවිලිමේ අයිති වෙන්නේ අලිහාරි පන්සල. අපි එහෙනම් අපේ ගමන ආරම්භ කරමු. එහෙනම් let's go. ඉතින් guys ඔන්න මේ අපි මාතලේ ටවුන් එක පාස් කරලා ඉස්සරහට ආවා නුවර පාරේ. ඉතින් නුවර පාරේ ටික දුරක් ඇවිල්ලා අපි කරවන්න ඕන වත්තේගම පැත්තට. ඉතින් ඉස්සරහින් තමයි හන්දි තියෙන්නේ. ඒකෙන් අපි වමට හරවනවා. වමට හරවලා ගියා වත්තේගම හම්බ වෙනවා. ඉතින් ඒ හරිය තමයි අපි යන ඩෙස්ටිනේෂන් එක තියෙන්නේ. ඉස්සරහට යන්න. වත්තේගමට ඇවිල්ලා ඉන්නේ. ඉතින් වත්තේගමින් ඇතුල් පාරේ දාමුවාම අපිට ලස්සන පියැල්ලක් හම්බුනා. මේකේ නම තමයි රහස්සැල්ල. ඉතින් අපි ගිහින් බලමු. රහස්සැල්ල බලලා ඉවරයි. එහෙනම් ආයෙත් අපේ ගමනට සෙට් වෙමු. අලකොල වතු යායට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මාර ලස්සන view එකක් තියෙනවා මෙන්න මේ පැත්තේ. පාරේ එද්දී මාරම ලස්සන තේ වතු මේ යායක view එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. තාම අපි අර මේ ෆොටෝස් වල තියෙන තැනට ඇවිල්ලා නැහැ. අපි හිතන්නේ තව ඉස්සරහට යන්න ඕනේ ඒක හම්බෙන්න. ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු.
අපි ඩෙස්ටිනේෂන් එකට ආවා. ඉතින් මෙතන තමයි හැමෝම අලගොල වතුයාය කියලා ෆොටෝස් වීඩියෝස් ගන්න දැන. මේ තමයි අලගොල වතුයාය. අලගොල වතුයායම කියන්නේ පිස්සුවක්. තා උඩහට ආවම මාරම ලස්සන view point අපිට බලන්න පුළුවන්. මෙන්න මේ පැත්තේ මාර ලස්සන view එකක් අපිට දැනුත් හම්බුණා. ඉතින් එතෙන්ට ආවම පොඩි ලස්සන දෙයක් අපි දැක්කා. අන්න අර ඈතින් අපිට පේනවා මේ දිය ඇල්ල. ඒ දිය ඇල්ලේ නම මං හිතන්නේ තලියවැටුණු ඇල්ල කියන්නේ මේ දිය ඇල්ලට තමයි. අපි හිතුවා ඒ ඇල්ල බලන්න යන්න. අපි යනවා අන්න අර මේ පේන දිය ඇල්ල බලන්න. එහෙනම් අපි ඉස්සරහට යන්. let's go. මේ තමයි තලියවැටුණු ඇල්ල. තනිකර මේ මීදුම වගේ එනවා මේ පැත්තට. නාලා ඉවරයි. සීතලම සීතලයි වතුර. එහෙනම් අපි තලියවැටුණු ඇල්ලත් බැලුවා. දැන් උඩින් අන්න අර පැත්තෙන් මේ තාම ඉර බැහැලා නැහැ. දැන් හවස් වෙලා තියෙන්නේ. තාම ඉර බැහැලා නැහැ. ඉර තියෙනවා. අපි යනවා මේ සීතල මැකෙන්නත් එක්ක අවුව තපින්න හිමීට උඩට. එහෙනම් අපි දෙන්න ගිහින් බලමු.
වතුයාය හරහා තලියවැටුණු ඇල්ලට යන ගමන මෙතනින් ඉවර වෙන්න තමයි හදන්නේ. ඉතින් අපි අලගොල්ල වතුයාය හරහා ගිහින් තලියවැටුණු ඇල්ල බලලා ආවා. දැන් ආයෙත් ඉන්නේ මේ අලගොල්ල වතුයායේ අර හැමෝම දන්න තැන. ඉතින් මෙතනින් වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් කොහොමද වීඩියෝ එකේ හොඳ නරක පහල කමෙන්ට් සෙක්ෂන් එකේ අපි කතා කරමු. ඉතින් එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් එන බලාපොරොත්තුෙන් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.